ගරාජ් එකට යන්න නැතුව ඔයාගේ බයික් එකේ එන්ජින් ඔයිල් ගෙදරදී මාරු කරගන්න. Hi guys. අද මම මේ වෙලට අරන් තියෙන්නේ CG125 එකක්. ඔයගොල්ලන්ගේ බයික් එක මොන වර්ගයක වුණත් එක සිලින්ඩර් කීයක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ ඔයිල් චේන්ජ් එක කරගන්න තියෙන්නේ. මුලින්ම අපි ෆිලර් පෝට් එක බුරුල් කරගෙන ඉන්න ඕනේ. මොකද ඔයිල් ඩ්‍රේන් කරාට පස්සේ ෆිලර් පෝට් එක බුරුල් වුනේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ අපි ඩ්‍රේන් ප්ලග් එක බුරුල් කරගමු. මෙතනදී සම්පූර්ණයෙන්ම ගලවලා එළියට ගන්නේ නැහැ. දැන් තියෙන්නේ ඩ්‍රේන් වල ඔයිල් ටික දාගන්න පරණ භාජනයක් හොයාගන්න. මම මේකට පරණ අයිස්ක්‍රීම් බකට් එකක් ගත්තා. දැන් තියෙන්නේ ඩ්‍රේන් ප්ලග් එක එළියටම ගලවලා ගන්න. මේ වැඩේ පොඩ්ඩක් පරිස්සමින් කරගන්න ඕනේ. මොකද පොඩ්ඩක් එහෙම වුණොත් එහෙම ඔයිල් නාන්න වෙනවා. ඔයගලන්ට පේනවා ඇති එන්ජින් ඔයිල් වල තියෙන පාට. එන්ජින් ඔයිල් එකේ ක්වොලිටි අඩු වෙනකොට මේ වගේ තද පාටකට හැරෙනවා. හැබැයි අපිට මේ පාට බලලා හරියටම කියන්න බෑ දැන් එන්ජින් ඔයිල් එක මොන ක්වොලිටි එකේ තියෙනවද කියලා. ඉතින් හොඳම දේ තමයි මැනුෆැක්චරර් කෙනෙක් රෙකමන්ඩ් කරලා තියෙන පීරියඩ් එක තුලදී ඔයාගේ එන්ජින් එකේ ඔයිල් ටික චේන්ජ් කරගන්න එක. එහෙම කරනවා නම් ඔයාගේ එන්ජින් එක ගොඩක් කල් පවතිනවා. මේ බයික් එකේ ඔයිල් ෆිල්ටර් එකක් එනවා. ඔයාගේ බයිසිකලේ වර්ගය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. සමහරක් බයික් වල ඔයිල් ෆිල්ටර්ස් එන්නේ නැහැ. තවත් ඒවල මේ වගේ කාඩ්රිජ් එකක් එන්නේ. ඔයිල් ෆිල්ටර්ස් නැති බයික් වල නම් ඔයිල් එක ඩ්‍රේන් කරාම වැඩේ හරියි. මේ බයික් එකේ තියෙන දැල් ෆිල්ටර් එක නිසා මේක ක්ලීන් කරලා ඒ විදිහටමයි දාන්න පුළුවන්. කාඩ්රිජ් එකක් එන බයික් වල අනිවාර්යයෙන්ම කාඩ්රිජ් එක අලුතෙන් රීප්ලේස් කරන්න ඕනේ. ඔයාට කාඩ්රිජ් එක බයික් වල පාර්ට්ස් තියෙන කඩේකින්ම ගන්න පුළුවන් ඔයිල් එක්කම. අපි ටික වෙලාවක් තිබ්බ ඔයිල් එක ඩ්‍රේන් වෙන්න. දැන් ඩ්‍රේන් ප්ලග් එකයි ෆිල්ටර් එකයි සෙට් කරගමු. ඩ්‍රේන් ප්ලග් එක ඕනට අත කරන්න යන්න එපා. පෙරේලා හරි පොට ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ. දැල් ෆිල්ටර් එක මෙන්න මේ විදිහට සුද්ධ කරගත්තා. මුලින්ම දැල් ෆිල්ටරේ මෙන්න මේ අතර දාලා ඊට පස්සේ මේකේ ස්ප්‍රින් එකක් තියෙනවා. ස්ප්‍රින් එක දාන්න ඕනේ. ස්ප්‍රින් එක දාලා නට් එක සෙට් කරගන්න තමයි තියෙන්නේ. මේකත් අර වගේම තමයි. ඕනට වඩා තද කරන්න යන්න එපා. මේ බයික් එකේ එන්ජින් ඔයිල් කැපැසිටි එක ලීටරයයි. ඔයාගේ බයික් එකේ වර්ගය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඔයාට ඉන්ටර්නෙට් එකෙන් හරි ඔයිල් ගන්න කඩෙන් හරි හරියටම දැනගන්න පුළුවන් ඔයාගේ බයික් එකට කොච්චර ඔයිල් ප්‍රමාණයක් යනවද කියලා. මේ බයික් එකට මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරලා තියෙන්නේ 10W40 කියන ඔයිල් එක. ඒත් ලංකාවේ ගොඩක් හොයාගන්න තියෙන්නේ 20W40. ලංකාවේ වින්ටර් එකක් නැති නිසා 20W40 කියන ඔයිල් එක අවුලක් නැහැ. මම මේකට තෝරගෙන තියෙන්නේ Caltex ඔයිල් එක. මොකද මේකේ එන්ජින් ඔයිල් අනිවාර්යයෙන්ම කිලෝමීටර් 1600 2000 රේන්ජ් එකේදී මාරු වෙනවා. මේකට යා වැඩිපුර රත් වෙන නිසා. අනිත් එක ඕන කඩේක මේ පැත්තේ තියෙනවා Caltex ඔයිල් එක. බ්‍රෑන්ඩ් එක ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට කැමති බ්‍රෑන්ඩ් එක මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරලා තියෙන විස්කොසිටි එකට දාගන්න පුළුවන්. දැන් තියෙන්නේ ඔයිල් පුරව ගන්න. ඔයිල් කූර එළියට අරගෙන පුනීලයක් තියලා ඔයිල් පුරව ගන්න තමයි තියෙන්නේ. මෙතනදී මම ලීටර් එකම දාන්නේ. මිලිලීටර් 900ක් වගේ තමයි දාන්නේ. මොකද ඔයිල් චේන්ජ් එකකදී සම්පූර්ණ එන්ජින් එක තුළ තියෙන ඔයිල් ටික ඩ්‍රේන් වෙන්නේ නැහැ. මිලිලීටර් 900ක් දාලා එන්ජින් ඔයිල් ලෙවල් එක චෙක් කරලා බලලා තමයි අඩුපාඩු ටික දාගන්නේ. හරි. දැන් එහෙනම් එන්ජින් ඔයිල් ලෙවල් එක චෙක් කරන්නේ කොහොමද කියලා බලමු. එන්ජින් ඔයිල් ලෙවල් එක චෙක් කරනකොට මුලින්ම බයික් එක සමතලා පොළොවක මේන් ස්ටෑන්ඩ් එක ගාලා තියාගන්න ඕනේ. ඊට පස්සේ එන්ජින් එක ස්ටාර්ට් කරලා IDE එක කරලා කියලා ඔයිල් ටික හොඳට සර්කියුලේට් වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ එන්ජින් එක ඕෆ් කරලා විනාඩි 2ක් විතර තියන්න ඕනේ. හෙඩ් එකට ගිය ඔයිල් ටික ආයෙ පල්ලෙහාට වැටෙන්න. හරි දැන් විනාඩි 2කට විතර පස්සේ තමයි ඔයිල් ලෙවල් එක චෙක් කරන්නේ. ඔයිල් කූර මෙන්න මේ විදිහට එළියට ගලවගෙන රිදි කෑල්ලකින් මේ තැවිරලා තියෙන ඔයිල් ටික පිදා ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙ කූර මෙන්න මේ විදිහට තියලා කරකවන්න නැතුව අරගෙන බලන්න ඕනේ. CG125 වල මෙහෙම තමයි බලාගන්නේ. මේ ලෙවල් එකේ තිබ්බොත් max, මේ ලෙවල් එකේ තිබ්බොත් min. දැන් අඩුපාඩු තියෙනවා නම් ඔයිල් ටික පුරවගෙන ආයෙ ලෙවල් එක චෙක් කරගන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි එන්ජින් ඔයිල් චේන්ජ් කරගන්නේ.
ඔයගොල්ලෝ ගෙදර try කරලා බලන්න මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් පහල comment section එකේ දාන්න මම අනිවාර්යෙන් reply කරන්න. ඒ වගේම තමයි CG125 ගැන මම දැනගන්න තියෙනවා අනිවාර්යෙන් අහන්න. මේ බයිසිකලේ සම්පූර්ණ රීස්ටෝරේෂන් වීඩියෝ සීරීස් එකම channel එකේ තියෙනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.